මම අද දවසේ භාවනාව සම්බන්ධව පුංචි ප්‍රවේශයක් ගන්න. හරිද? භාවනාව සම්බන්ධව පුංචි ප්‍රවේශයක් ගන්නවා. ඒ තමයි මේක පිළිබඳව ඔයගොල්ලන්ට මම ආනාපාන සති භාවනාව පිළිබඳව හෙට ඉඳලා මම වීඩියෝ ඉදිරිපත් කරනවා හරියට නිවැරදිව අංක 1 සිට. මම සූත්‍ර දේශනාවල් වලට අනුගතව මේ ආනාපාන සති භාවනාව පුරුදු කරන්න ක්‍රම 17ක්. ඒ කියන්නේ ඔන්න මතක තියාගන්න කීයක්ද? දැන් ඔන්න මිත්‍යා මත අපි කීයක් කතා කළාද? මිත්‍යා මත කතා කළා 7ක්. ওই මිත්‍යා මත 7න් ඔයගොල්ලෝ බැහැර වෙනවා. බැහැර වෙලා හරියටම භාවනාව වඩන්න අපි පටන් ගන්නවා ආනාපාන සති භාවනාවෙන්. ආනාපාන සති භාවනාවේ ක්‍රම 11ක් පිළිබඳව කතා කරනවා. හරිද? 11ක් පිළිබඳව. දැන් මතක තියාගන්න මේක අපි කරන්නේ භාවනාව සම්බන්ධව දැනුම ලබා ගැනීම පමණයි. හරිද? භාවනාව සම්බන්ධව දැනුම ලබා ගැනීම පමණයි. එතකොට අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේ මේ කියන අත්දැකීම් 11 මම මේ පැහැදිලි කරන අත්දැකීම් 11ම මේ භාවනාව තුළ ලබා ගන්න මම සූත්‍ර දේශනාවල් වලින් තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. අපිට සමතේ සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් වෙයි. විදර්ශනාවට යන්න පුළුවන්. හැබැයි අපිට එහෙම කරන්න බැරි වෙන්නත් පුළුවන්. මම ඊගාවට ඕගොල්ලන්ට ඉදිරිපත් කරන මතය අපි භාවනා කරනකොට දැන් කවුරු හරි කෙනෙක් තෝරාගෙන ඉන්නවා යා කැමති බුදුගුණ භාවනාව. හරිද? තව කෙනෙක් තෝරාගෙන ඉන්නවා ආනාපාන සති භාවනාව. යා කැමති ආනාපාන සති භාවනාව. තව කෙනෙක් කැමති මෛත්‍රී භාවනාව. එතකොට කර්මස්ථාන 40ක් තියෙනවනේ භාවනාවේ. එතකොට එක එක කර්මස්ථාන තෝරාගෙන ඉන්නවා. හරිද? සමහර විටාවට මේ කර්මස්ථාන තෝරාගත්තේ ඇයිද කියලා දන්නේ නැහැ. ඒ ඇත්තටම තමන් කර්මස්ථාන තෝරාගත්තේ ඇයිද කියලා දන්නේ නැහැ. සමහරට යාළුවා කිව්වා එයාත් මෛත්‍රී භාවනාව කරන්නේ මාත් මෛත්‍රී භාවනාව කරනවා. එයාත් බුදුගුණ භාවනාව කරන්නේ මාත් බුදුගුණ භාවනාව කරනවා කියලා ඔන්න ඒ කරලා දානවා. එහෙමනේ අපි ගොඩක් කලාවට. එතකොට දැන් ඉතින් අපිට පිස්සු වැදේ කහන්න දෙයක් නෙවෙයිනේ. හරිද? ඉතින් එහෙම නෙවෙයි. සම 40 කර්මස්ථානයක් තෝරා ගන්නකොට මතක තියාගන්න කර්මස්ථානීය තෝරා ගන්න ඕනේ Tamanට ගැලපෙන විදිහ. මේ භාවනාවේදී වෙන දේ පිළිබඳව නොදන්නාකම නිසා තමයි අපි මේකට එළඹිලා තියෙන්නේ. මම ඉස්සල්ලාම ඕගොල්ලන්ට විදර්ශනා භාවනාව ගැන නෙවෙයි කතා කරන්නේ මේ සමත භාවනාව ප්‍රායෝගික භාවනාව පිළිබඳව. එතකොට මේක ආශ්‍රිතව මට කතා කරන්න තියෙනවා මාතෘකා තුනක්. දැන් ඉස්සරහටම කතා කරන මාතෘකා ගැන මේ කියන්නේ. එකක් තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. ඒ කියන්නේ නිවන අරමුණු කරගෙන බෝධිපාක්ෂික වුණු, ඒ කියන්නේ නිවනටම පාදක වෙන මේවා වැඩිවොත් නිවනම තමයි කියන ධර්ම කාරණා ටිකක් ගැන කතා කරනවා. ඊට අමතරව මේ විදර්ශනා මාර්ගයේ වඩන්නේ එහෙම නැත්නම් මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා හරියටම දැනගන්න ත්‍රිපිටකානුකූලව මම එකින් එක ඉස්සරහට කතා කරනවා. ඇත්තටම භාවනාවෙන් මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව කතා කරා. එතකොට ඔය කියන කාරණා දෙක. එතකොට දැන් අපි නිවන අරබයා භාවනා කරන්න ප්‍රථම මේ සමතේ ටිකක් පුරුදු වෙන්නට ඕන. මොකද භාවනාව කවදාවත්ම කරලා නැති අයටයි මම මේ විශේෂ දැනුවත් කිරීම. හිතන්න ඔබ භාවනා කරලම නැහැ. හොඳ කරලම නැහැ අලුතෙන්ම කරන්න. සමහර කට්ටිය භාවනා කළා බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව කරලා තියෙනවා. ඒකට මම මේ විස්තර කිරීම කරගෙන යන අතරතුරදී ඔබේ තැනින් ඔබ අල්ලගන්න. ඔබ ඉන්න තැනින් අල්ලගන්න. හරි දැන් මම මේ මුලින් ඉඳලාම යන්නේ. මුලින් ඉඳලාම යනකොට ඔබ ඉන්න තැන අල්ලගන්න. මම දැන් ඉන්නේ මෙතන. මම මෙතන ඉඳලා ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ඔබ අල්ලගන්න. එතකල් ඔබ ඉවසීමෙන් ඉන්න. මම ඉක්මනටම යනවා. මේ පාර හරි පාරේ ඔයගොල්ලෝ එක් කරගෙන යන්න. එතකොට දැන් ඉස්සල්ලාම අපි කරන්න ඕනේ දේ තමයි මතක තියාගන්න අර්ථයේ දහමේ සඳහන් වෙන විදිහට හා මේ ධර්මයේ අධ්‍යයනය කරනකොට අපේ තියෙන සිතුවිලි පරම්පරාවක්. හරිද? සිතුවිලි පරම්පරාවක් කියලා කියන්නේ මම ගන්නම් ඕගොල්ලන්ගේ ගෙදර කට්ටිය අරගෙන බලන්න.
දැන් උදාහරණයකට අරන් බලන්න ඕගොල්ලන් ගෙදර කට්ටිය. ඕගොල්ලන් ගෙදර කට්ටිය ගත්තට පස්සේ සමහර කට්ටිය ඉන්නව නේද? අ තරහ යනවා. කුකුල් කීර්ති. හරිද? මහත්තයාට උත්තටම කුකුල් කීර්ති මහත්තයා එනෝන අතහරිනකොට ළමයි පස් දෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට හොඳටම කේන්ති යනවා. හරිද? එතකොට තව කෙනෙක් ඉන්නවා හරිම කම්මැලි චරිතයක්. හොඳේ? හරි කම්මැලි. මොන දේ කිව්වත් හරි කම්මැලි චරිතයක්. තව කෙනෙකුට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කේන්ති යනවා. එතකොට තව කෙනෙකුට කොච්චර දේවල් කිව්වත් වැඩක් නැහැ. මෝඩකමින්ම තමයි වැඩ කරන්නේ. හැබැයි මේ දරුවෝ තුන් දෙනාම ඉපදිලා තියෙන්නේ එකම ලේ වලින්. එකම අම්මා කෙනෙක්ගේ කුසේ. එකම අම්මා කෙනෙක්ගේ කුසේ තමයි මෙයාලා ඉපදිලා තියෙන්නේ. හරිද? හැබැයි මේ දරුවෝ වෙනස්. දරුවෝ හිතන විදිය වෙනස්, වැඩ කරන විදිය වෙනස්. කවුරු හරි පුළුවන් නම් කියන්න පවුලේ නෑ හම්බුරුවනේ දරුවෝ මගේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාම එක වගේ. කියලා. අපේ පවුලේ 6 දෙනෙක් හිටියා 6 දෙනාම එක වගේ කියලා. කාටවත් කියන්න බෑ. හොඳද? එකම ලේ වලින් ඉපදිච්ච දරුවෝ එක විදියයි. ඒකට මොකක්ද මේකට හේතුව? ඒකට හේතුව තමයි මේ අපි සසර කරපු කුසල් හෝ අකුසල් වල බලපෑම. ඒ කියන්නේ කුසල් හෝ අකුසල් වල බලපෑමක් අපිට තියෙනවා. ඒ බලපෑම නිසා තමයි ඒ විඥාණයට අදාළව තමයි අපේ චරිතය ගොඩනැගිලා තියෙන්නේ. අපේ විඥාණය අපේ මේ කියන මනස අතීතයේ ඉඳලා අපි කරපු දැන් අපි කියමුකෝ ගිය ආත්මවල තරහ ගත්ත කෙනෙක්. අපි කියමුකෝ තරහ සිතුවිලි අර කාලියක් ඉන්නේ වගේ පරම්පරාගතව තරහින්ම ඇවිල්ලා තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ. එයාට මොන දේ කිව්වත් හොඳක් කිව්වත් තරහ යනවා නරකක් කිව්වත් තරහ යනවා. හරිද? ඊට පස්සේ අඩි හප්පකට යන්නේ කතා කරනකොට ඕම තමයි එයා වැඩ කරන්නේ. ඒවම තමයි වැඩ කරන්නේ. එයාට ආයේ විවේකයක් නැහැ. එතකොට එයා තරහ යනවා. එයාගේ ප්‍රශ්නේ තියෙන තරහ. එයාගේ මනස තමයි මේ තරහ සිතුවිලි එන්නේ. හරිද? එතකොට එයාගේ දේශ චරිතයක් තියෙනවා. එතකොට එයාට අපි දෙනවා කර්මස්ථානයක් දැන් එයා භාවනා වැඩසටහන ආවන් පස්සේ පොදුවේ ඔක්කොම ඇවිල්ලා ඉන්න දැන් මේ තරහ ගන්න එක්කනත් ඇවිල්ලා ඉන්නවා. අපි කියනවා කර්මස්ථානයක් විතර දීලා ඔන්න ඔය එහෙනම් ආනාපාන සති භාවනාව වඩන්න කියලා. හරිද? හුස්ම ඉහළ පහළ යන දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. මේ ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න. අර කුකුල් කේන්ති යන හරිද? හොස්ස ළඟින් මැස්ස යන්න බැරි චරිතයක් තියෙන කෙනාට ආනාපාන සතිය වඩන්න කියලා දුන්නොත් එහෙනම් මොකක්ද වෙන්නේ? භාවනාව ගැන තරහ ගන්නවා. එයාට ඉන්න බෑ. එයාගේ චරිතය එහෙම කෙනා චරිතයක් නෙවෙයි. හරිද? එතකොට මොකක්ද මෙතන වෙලා තියෙන්නේ? එතකොට මේ කර්මස්ථාන 40ක් දෙන්න හේතුව තමයි අපේ මනස අපි තේරුම් ගන්න ඕනේ. අපේ මනසට ගැළපෙන උත්තරය ඕනි අපි දෙන්න. ඒ කියන්නේ අපි දොස්තර කෙනෙක් ගාවට යනවා බෙහෙත් ගන්න. දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න ගියාම දොස්තරවරයා කරන දේ තමයි ලෙඩේ බලනවා. ලෙඩේ බලලා යාට හෙම්බිරිස්සාව නම් තියෙන්නේ හෙම්බිරිස්සාවට බෙහෙත් දෙනවා. හෙම්බිරිස්සාව තියෙන කෙනාට උණට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. උණට බෙහෙත් දුන්නාට හෙම්බිරිස්සාව අඩු වෙන්නේ නැහැ. කැස්ස තියෙන කෙනාට හෙම්බිරිස්සාවට බෙහෙත් දීලා හරියන්නේ නැහැ. එතකොට කර්මස්ථාන 40ක් දීලා තියෙන්නේ ඇයි? කර්මස්ථාන 40ක් දීලා තියෙන්නේ බෙහෙත් වර්ග 40ක්. බෙහෙත් වර්ග 40ක් තියෙන්නේ. එතකොට මේ බෙහෙත් වර්ග 40 ගන්නෙ කොහොමද? තමන්ගේ ලෙඩේට අදාළ කරලා ඕනේ මේ බෙහෙත ගන්න. තමන්ගේ ලෙඩේට අදාළ කරලා ඕනේ බෙහෙත ගන්න. ඒ කියන්නේ තමන්ගේ මනස පිළිබඳව පළමු අධ්‍යයනයක් අපි කරන්නට ඕනි මේ සමත කර්මස්ථානයක් තෝරගන්න. අපි සමත කර්මස්ථානයක් ඉස්සලා තෝරගෙන ඉන්න ඕනේ. හරිද? තියෙන්න ඕනේ. එතකොට භාවනාවේ අපේ දෙවෙනි රාජකාරියට මම ඕගොල්ලෝම අරගෙන යනවා. දෙවෙනි රාජකාරිය තමයි යම් තාත්තේ අපි අපේ චරිතයට අදාළ කරන විදියට අපේ මනස වැඩ කරන ආකාරයට අදාළව අපි කරන්න ඕනේ තමයි භාවනා කර්මස්ථානයක් අපි සමත කර්මස්ථානයක් තෝරගන්න එක. සමත කර්මස්ථානයක් තෝරගන්න එක. අන්න ඒකට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ගුරුවරයෙක් අවශ්‍යයි. මොකද සමහර අයට අපි හිතනවා හැමෝටම බුදුගුණ භාවනාව ගැලපෙන්නේ නැහැ.
තරහ ගන්න කෙනාට අවශ්‍ය කරන්නේ යාගේ මොකද ඇයි මේ දේශසහගත සිතුවිලි වැටිපුර ප්‍රමාණයක් තියෙන සමහරලාට මේ දේශසහගත සිතුවිලි කෙනාට බුදුගුණ භාවනාව කරන්න කියලා දුන්නොත් මොකද වෙන්නේ බුදුහාමුදුරුවෝ ගැන තරහ අරගෙන අකුසල් කර ගන්නවා එහෙම වෙනවා ඒ නිසා ලෙඩේට අදාළ කරන බෙහෙත හොයා ගන්න ඕනේ අපි මෙච්චර කාලයක් මේ භාවනාව කියලා අපි ලෙඩේට අදාළ කරන බෙහෙත් දෙන්නේ නැතුන් දෙන බෙහෙත් දීවොත් මොකද වෙන්නේ කියලා දන්නවනේ තව ලෙඩ වැඩි වෙනවා අපි හැම බෙහෙත් ඔක්කොම ටික බොන්න ගියොත් එම් තව ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා සමත කර්මස්ථානය තෝරගන්නකොට ඒ කර්මස්ථානය අනිවාර්යයෙන්ම Tamanගේ චරිත ලක්ෂණ වලට අදාළව තියෙනවා. එතකොට අටුවාව තුල මේ ධර්මයේ පැහැදිලි වෙන කාරණා අනුව අපිට මේ භාවනාවේ හම්බෙන චරිත කීයක් තියෙනවද? මේ චරිත හයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මොන මතක තියාගන්න චරිත හයක් ගැන සඳහන් වෙනවා. දැන් මම එතකොට මේ චරිත ගැන කතා කරනවද? මම කතා කරන්නේ නැහැ. හරිද? අපිට ඒක කතා කරන්න පුළුවන්. මම ඊගාව දවසේදී මේ චරිත හය පිළිබඳව කතා කරනවා. හරිද? ඊළඟ දවසේ වෙනකල් ඉන්නේ නැහැ. මම හෙට ඉඳලා. හරිද? හෙට ඉඳලා ඔයගොල්ලන්ට මේ චරිත හය රාග චරිතයක් කියන්නේ මොකක්ද? මේ රාග චරිතයේ තියෙන එක්කෙනා වැඩ කරන්නේ කොහොමද? ඒ රාග චරිතයේ තියෙන එක්කෙනා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ රාග චරිතයේ තියෙන කෙනා වැඩ කරන්නේ කොහොමද? එයා තෝරගන්න ඕනි කර්මස්ථානිය මොකක්ද? සමත කර්මස්ථානිය මොකක්ද කියලා මම දානවා. මම ඒ වගේ ඔයගොල්ල චරිත හයට අදාළ කරන කර්මස්ථාන ටික එකින් එක දානවා. එතකොට අම්මේ තාත්තේ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි ඔයගොල්ලන්ගේ චරිතයට අදාළ වෙන කර්මස්ථානීය ඔයගොල්ලෝ තෝරගන්න. ඒක තෝරාගැනීමේදී ගැටලුවක් ඇති වුණොත් මට කතා කරන්න මම උදව් කරන්නම්. දැන් එතකොට ඒක තෝරගන්න අපිට දවස් 6ක් තියෙනවා. මම දවස් 5ක් වගේ ඇතුළත ඔක්කොම වීඩියෝ ටික ඔයගොල්ලන්ට දානවා. ඒ කියන්නේ චරිත 6 පිළිබඳව විස්තරාත්මකව දාලා කර්මස්ථානයේ තෝරගන්න කර්මස්ථානයේ පිළිබඳව දානවා. එතකොට ඊළඟට කරන්න ඕනේ මොකක්ද මේ කර්මස්ථානේ තෝරාගත්තට පස්සේ ඔයගොල්ලෝ නිකන් ඉන්න එපා. දැන් මම උදාහරණයක් කියන්නම්. ඊළඟට දැන් මේ සරල භාවනා ක්‍රම කියලා දෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ කරන්න ඕනේ දේ තමයි දැන් ඔයගොල්ලෝ සමහරලාට තෝරාගත්තා කියලා ගන්නකොට ඔයගොල්ලෝ තියෙන තරහ යන චරිතයක්. ඔයගොල්ලෝ තෝරාගෙන තියෙනවා මෛත්‍රී භාවනාව. ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා ශ්‍රද්ධා චරිතයක් ඔබට තියෙන්නේ. ඔබ තෝරාගන්න බුදුගුණ භාවනාව. හරිද? බුදුගුණ භාවනාව තෝරාගත්තා කියලා කියන්නකො. එතකොට මේ බුදුගුණ භාවනාව තෝරාගත්තට පස්සේ අපි ඒක ගන්නෙ අර අපි කියන්නේ චිත්තං සමෝතීති සමතෝ. හොඳද? සමතේ කියලා කියන්නේ මොකක්ද? සිත සංසුන් කරගන්න බෙහෙත. හොඳද? සමතේ අපිට ඕන කරනවා. සමතේ අපි ටිකක් අර මේ භාවනාවට එළඹීමේදී මේ සමතේ අපිට අවශ්‍ය සාධකයක්. හොඳ එතකොට ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ තෝරාගත්ත මේ සමත භාවනාව හැම මොහොතකම ප්‍රගුණ කරන්න ඕන. දැන් මම උදාහරණයක් කියන්නම් මේක හරිය ලස්සන දෙයක්. ඔයගොල්ලෝ තෝරාගෙන තියෙන්නේ මෛත්‍රී භාවනාව කියන්නකො. මම නිදුක් වේවා මම ඉස්සරහට භාවනා කරන විදිහ කියලා දෙනවා. නිදුක් වේවා නිරෝගී වේවා සියලු සත්වයෝ සුවපත් වේවා කියන එක ඔයගොල්ලෝ හැම වෙලාවකම පුරුදු කරන්න ඕන. ඔයගොල්ලෝ බත් ටික කන වෙලාවදී සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හිතින් හිතා බත් කටක් කන වාරයක් ගානේ ඕගොල්ලොන්ට මට මේ කන්න ටික හදලා දුන්න මේ හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා හිතනවා. මේ දේශ චරිතයේ තියෙන කෙනෙක් මෛත්‍රී භාවනාව තෝරගත්ත කෙනා. සමතේ පුරුදු කරන්නේ එහෙම. එතන ඒක තැනක වාඩි වෙලා විතරක් කරලා හරියන්නේ නෑ මේක පුරුදු කරන්න. මොකද බෙහෙත තියෙන්නේ හැම තැනකදීම. ඊට පස්සේ ඔබ පාරේ ඇවිදගෙන යනකොට හිතින් හිතනවා සියලු සත්වෝ නිදුක් වෙන්නට ඕන නිරෝගී වෙන්න ඕන සුවපත් වෙන්න ඕන. ඊට පස්සේ ඔබ බස් එකේ යනවා. බස් එකේ යනකොට නේද මේ බස් එකේ ඩ්‍රයිවිං මහත්තයා මේ ඉන්න මේ බස් එකේ හැමදෙනාම මේ හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හරි. මේ කියන මේ හැම තැනකම Tamanට ඇසට පෙනෙන ඒකට හිතට දැනෙන හැම තැනකදීම ඔබ තෝරගන්න කර්මස්ථානීය පුරුදු කරන්න. මම මේ කියන්නේ ඊතා ඉක්මනින් ප්‍රතිඵල ළඟා කර ගන්නට පුළුවන්කම තියෙන ක්‍රමවේදයක් කියන්නේ.
සමතයක් තෝරාගත්තට පස්සේ ඒ සමතය හැම වෙලාවකම ඔබ පුරුදු කරන්නට ඕනි. ඒක තියාගෙන තමයි විදර්ශනාවට යන්න ඕනේ. මේ සමතය කියලා කියන්නේ ඕන වෙලාවක ගන්න පුළුවන් පෙත්තක් ප්‍රෙෂර් පෙත්ත වගේ තමයි. ඔයගොල්ලන්ට ප්‍රෙෂර් එක තියෙනවා නම් ඔයගොල්ලෝ ප්‍රෙෂර් පෙත්ත හැම වෙලාවෙම බෑග් එකේ දාගෙන යනවනේ. වැඩි වෙච්ච ගමන් ටක් ගාලා බොන්න කියලා හිතාගෙන. ඔයාට කම වෙලාවල නේද? තරහක් යනවා නම් මොකක් හරි ඉනවනම් ඊට පස්සේ ටක් ගාලා ප්‍රෙෂර් පෙත්ත පොරනවා. මම උදාහරණයක් කියන්නම් මෙන්න මෙහෙම එකක්. මේ ආනාපාන සතියට එන්න ඉස්සෙල්ලා මම මේ කියන්නේ. ඔයගොල්ලෝ නිකන් හිතන්න දැන් තරහ යන කෙනෙක් කියලා හිතන්නකෝ. ඕගොල්ලන්ට මේ තරහ යනකොට එකපාරම තරහ යන වෙලාව හොයාගන්න පුළුවන්. නේද? තරහ යන වෙලාව හොයාගන්න බෑ. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට මේ තරහ ගියාට පස්සේ දැන් තරහ යන කෙනාට තරහ යනකොට Tamanට තරහ ඇවිල්ලා Taman ඒකට මේ ප්‍රතිප්‍රහාරات එල්ල කරලා ඉවරයි සමහරට Taman නොදැනුවත්වම. ඔන්න අපිට සමහර දේවල් වලදී හරිද තරහ යන කෙනා ඒකට ප්‍රතිප්‍රහාරات එල්ල කරලා ඉවරයි සමහර වෙලාවට ෂණයකින්. එතකොට මොකද්ද මෙතන තිබුණු ගැටලුව? මේක දැන් කරේ හිතන්නේ. හිතට තරහ සහගත සිතුවිල්ලක් ආවා. ඒ තරහ සහගත සිතුවිල්ල එනකොට ආවා ඇවිල්ලා ඉවරලා සිතුවිල්ල ආපු නිසා ඒක ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ කරන දේ තමයි අපි එක්ක වචනයෙන් දමලා ගැහුවා. එහෙම නැත්නම් කයෙන් කළා. මොකක් හරි මේ ඉන්ද්‍රිය පහ පාවිච්චි කළා. දෙයක් කළා තරහ සහගත සිතුවිල්ලක් ආවට පස්සේ ඒකට ප්‍රතිපිළිතුරක් දුන්නා. ප්‍රතිපිළිතුරක් දීලා අපි කරපු දේ තමයි අකුසල් කර්ම පුරවගත්තා. මෙන්න මේ හේතුව නිසා තමයි අපි ආනාපාන සති භාවනාව පුරුදු කරන්නේ. හවුද? ආනාපාන සති භාවනාව පුරුදු කරන්නේ. ඒකට හේතුව තමයි ආනාපාන සති භාවනාව තුළින් අපි කරන දේ තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ දැන් තරහ ගන්න කෙනා තරහ ගන්නකොට තරහ සහගත සිතුවිල්ලක් එනකොටම තමන්ගේ හිතට සිතුවිල්ලක් එනකොටම දැනගන්නවා මට දැන් එන්නේ තරහ සහගත සිතුවිල්ලක් කියලා දැනගෙන ඊට පස්සේ ඒ සිතුවිල්ල නිසා වෙන්න පුළුවන් ඉතුරු දේ නවත්තන්න නම් එන සිතුවිල්ල දැනගන්න ඕනේ. දැන් මට ඉන්නේ තරහ සිතුවිල්ලක් කියලා. ඒක දැනගන්න නම් අපේ හිත වැඩ කරන විදිය සියුම්ව සිතුවිලි ගන්න විදිය පිළිබඳව ලොකු දැනුමක්, ඒ කියන්නේ ලොකු අවබෝධයක්, ලොකු සතියක් අපිට තියෙනවා. සතිය කියලා කියන්නේ ඒක සතිය පිහිටවගෙන ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඔකට. සතිය පිහිටවගෙන ඉන්නවා කියලා කියන්නේ දැන් මගේ හිත මොකක්ද කරන්නේ? අපි පාරේ ඇවිදගෙන යනවා. පාරේ ඇවිදගෙන යනකොට බලන්නකො අපේ හිත කොච්චර දුවනවද කියලා. සමහර මම දැකලා තියෙනවා පාරේ යනකොට එකපාරම කහිර තියෙනවා. කහිර තියෙද්දි අනිත් පැත්තෙන් අපේ අම්මලා පාර පැනලා දුවනවා එකපාරම. සමහරට වාහන නවත්ත ගන්න බෑ. හිතන්නේ මම දැන් මේ පාරේ යන්නේ මෙතනින් මේ මාරු වෙන්න ඕනි කොහොමද කියලා අපි හිතන්නේ නැහැ. හරිද? ඒ නිසා මේ සතිය නැති නිසා. එතකොට කරන දේ තමයි සතිය පුරුදු කරන්න. ඒ කියන්නේ අපේ හිත සිහිය පුරුදු කරන්න තමයි ආනාපාන සති භාවනාව අපිට ඕන වෙන්නේ. ආනාපාන සති භාවනාව ටිකෙන් ටික මේ සමතය තුළ දියුණු වෙනකොට අපේ හිත සියුම්ව දකිමින් අපේ මනසට එන සිතුවිලි පිළිබඳව ලොකු අධ්‍යයනයක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි ප්‍රතිඋපකාර දෙන්න ඉස්සෙල්ලා අපේ සිතුවිලි අඳුනා ගන්නවා ක්ෂණයකින් මේ ආනාපාන සති භාවනාවේ දියුණුවත් එක්ක. මෙන්න මේ නිසා තමයි අපිට ආනාපාන සති භාවනාව ඕනි. ඒ නිසා ඔන්න මම මේ සතිය ඔබ වැරයි යනවා. මිත්‍යා මත ටිකෙන් අයින් කරලා ලබන සතිය මම කතා කරනවා. ලබන සතිය වෙනකොට අපි කර්මස්ථානයක් තෝරා ගන්නවා. කර්මස්ථානයක් තෝරාගෙන ඊළඟට අපි කරන දේ තමයි ලබන සතිය අපි කතා කරනවා. ඔබ තෝරාගත්ත කර්මස්ථානයේ පුරුදු කරන්න ඕනි කොහොමද? ඒ පුරුදු කරන අතරතුර ආනාපාන සති භාවනාව පුරුදු කරලා සියුම් මේ මනස පුළුවන් තරම් උපරිම සියුම්ව මේ මනසට එන සිතුවිලි ශ්‍රණයකින් ග්‍රහණය කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මම ලබන සතියේදී කතා කරනවා. හරිද? මම මේ ඔබ වැරයි යන්නේ පිළිවෙලකට කාටවත් වරදින්නේ නැහැ. එතකොට මම හෙට දවසේ ඔයගොල්ලන්ගේ WhatsApp group එකට දානවා. දැන් ඔයගොල්ලෝ බුදුන් වඳිනවනේ. හරිද? එතකොට මෛත්‍රී භාවනාව කරන කෙනාත් එතකොට වෙන භාවනාව ඕනම කරන කෙනෙක්
මම දානවා ඕගොල්ලන්ට බුදුගුණ භාවනාව. බුදුගුණ භාවනාවක් නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ ගැන මේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති වෙන්න බුද්ධ වන්දනාවක් දාන්න. හොඳද? මේක රෙකෝඩින් එකකුත් ඕගොල්ලන්ට දානවා. මම දානවා මේ බුද්ධ වන්දනාව PDF කරලා දාන්නම්. එතකොට ඕගොල්ලන්ට මේක print out එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳද? මෙන්න මේ කියන බුද්ධ වන්දනාව වාක්‍ය ටිකක් තියෙන්නේ හැමෝම බුදුන් වැඳලා හැබැයි මේක කියන්න වෙනවා විනාඩි 40ක් විතර. විනාඩි 40ක් හරි කමන්නේ මේක හුදට කියවා. එතකොට ඕගොල්ලන්ගේ හදවත තුල ශ්‍රද්ධාව කියන එක ගොඩනගෙනවා. අද ඒක ප්‍රායෝගිකව පුරුදු කරන ගමන් ඔයගොල්ලෝ කරන කර්මස්ථානිය හැම වෙලාවකම පුරුදු කරා. ඒවා ඔක්කොම අපි වටෙන් දෙන බෙහෙත්. එතන ඉඳලා තමයි මම ඕගොල්ලොන් අරන් යන්නේ ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව අපි ලබන සති ඉඳලා පුරුදු වෙනවා. මම කියන්නම් හරියටම කරන්න ඕනි විදිය කියලා දෙනකල් පොඩ්ඩක් ඉන්න. ආනාපාන සති භාවනාව පුරුදු කරන්න මම ලබන සතියේ ඉවර කරනවා. ඉවර කරාට පස්සේ ආනාපාන සති භාවනාව පුරුදු කරනකොට ඕගොල්ලන්ට යන්න පුළුවන් සීමාව මම කියනවා. මෙන්න මෙතනට යනකල් ඔබ යන්න ඕනි. ඉතින් එහාට වෙන්නේ මෙන්න මේකයි කියන්නේ. ඊට අමතරව වටෙන් කාරණා මම එකතු කරනවා. ඕගොල්ලන්ට මේකේ නිවන් මාර්ගයට යන්න මොකද්ද කරන්න ඕනේ? ඕගොල්ලෝ මෙතන මේ භාවනාව තුළ තව කොහොමද මේකේ ගැටලු වලට උත්තර හොයන්න ඕනේ කියන එක පිළිබඳව කතා කරනවා. එතකොට අද දවසට අපි මෙතනින් නවතිනවා. මෙන්න මේ විදිහට තමයි ඔය මිත්‍යා මත ටික අයින් කරලා තියෙන්නේ. එතකොට ලබන සතිය වෙනකල් වීඩියෝ ටික බලන්න දවසින් දවස දාන ඕගොල්ලන්ගේ චරිතයට අදාළ කර්මස්ථානීය තෝරගන්න. ඊට අමතරව මම හෙට උදේ යොමු කරන රෙකෝඩින් එකක් යවනවා. ඒ රෙකෝඩින් එකේ තියෙනවා මේ බුදුගුණ වාක්‍ය වලින් කියන විශේෂ දෙයක්. මේක ඔබ පුරුදු කරන්න බුද්ධ වන්දනාවේ ඉඳලා බෝධි පූජා කවි කියනවට වඩා ඔයගොල්ලන්ට ලස්සන දෙයක් මම කියන්නේ මේ බුදුහාමුදුරුවෝ ගැන ලස්සන දෙයක් ඔයගොල්ලෝ ඒක පුරුදු කරා. එතකොට ඒක අනිවාර්යයෙන්ම පුරුදු කිරීම වැදගත් වෙනවා. ඔන්න ඔය කියන කාරණා ටික හොඳට මතක තියාගන්න. එතකොට අද දවසේ එතකොට හෙට දවසෙත් කට්ටිය අධ්‍යයනය කරලා අපි ඊගාව ගමන් මාර්ගෙ මම හෙමින් සැරේ ඔබව රැගෙන යනවා මේ භාවනාව තුළට මාස් සමග මේ කියන ප්‍රායෝගික ගැටලු තියෙන. ඒකට WhatsApp group එකට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා දාන්න. ඒ ප්‍රශ්න වලට අදාළ කරලා මම කතා කරනවා. ඒකට කාටවත් දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මයික් වැඩ කරනවා නම්. එහෙම නැත්නම් WhatsApp group එකට ඔයගොල්ලන්ගේ ප්‍රශ්න යොමු කරන්න කියලා මතක් කරනවා. ඊළඟ අද දවසේ මේ කියන සාකච්ඡාවත් සමග සම්බන්ධ වූ දෙනාටමත් ඒ වගේම අපිට මේ Zoom meeting එක ලබා දුන්න අපේ මැඩම් කෙනෙක් ලබා දුන්න ප්‍රියංකා මැඩම් මැඩම්ට මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා කරනවා මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ලබා දුන්න සහයෝගයට. ඒ වගේම ඕගොල්ලන්ට මතක් කරනවා ඉක්මනින්ම නිවන් දැකීම නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ භාවනාව යොමු වෙන්න කියලා පින් අනුමෝදන් කරනවා. මතක තියාගන්න නිවන ඈතක නෙවෙයි නිවන අපි ළඟමයි තියෙන්නේ. දොරටු විවර කරගත හැකිමයි. ඕගොල්ලන්ට තේරෙයි ඉස්සරහට මම මේ කරන සාකච්ඡා ඉදිරියට කරගෙන යනකොට අපිට නිවන ඈතක නෙවෙයි කියලා. මම ඔබවට පොරොන්දු වෙනවා වගේම මම පුංචි කාලයයි ඉන්නේ මම ඉදිරියේදී ආරම්භගත වීමට නියමිතයි ටික කාලයකට. ඒ නිසා ඊට පෙර මම ඔබට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිද්ධ කරලා අවසන් කරලා තමයි මේ ගමන අවසන් කරන්නේ. ඒ නිසා ඔගොල්ලෝ දන්න කට්ටියට මේ තොරතුරු කියන්න, අයටත් කියලා දෙන්න. අපි මේ ගමන ලස්සනට යමු. එහෙනම් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඉක්මනින්ම මේ ජීවිතයේදීව බොහෝ දුර ගමනක් භාවනාව තුළ යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම පෙරවම් සරණයි. සබ්බීතියෝ ගච්ඡන්තු සබ්බ දුක්ඛෝ විනස්සතු සබ්බ බයෝ විනස්සතු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව